YouTube එක හැමතැනම දකින්න තියෙන දෙයක් තමයි AI සිංහල සින්දු. ඉතිං අදම වාලට පෙන්න්න යන්නේ විශුවල් එකේ ඉඳන් සිංහල සින්දුව දක්වාම AI වලින් කදාගන්න විදිිය. බෝනස් ටිප්පයක් විදිරම මේකෙදි කියල දෙනවා ෆ්‍රී ඕන තරම් ෆොටෝස් වාට මහන්සි නොවේ ඔටෝම ජෙන්රේට් කරගන්න විදිියත්. ඔයාට එක කලික්කයකින් ෆොටෝ සිය ගානක් වුණත් ඒ විදිර ජෙන්රේට් කරගන්න පුළුවන්. වීඩියගේ දෙන හැම ස්ටෙප් එකම්ම හොඳින් බලන්න පොඩි හරි දෙයක් මගේරනොත් වගේ අවට්පුට් එක ඔල්ලෙන්න්න පුළුවන්. අනිත් එක භාවිතා කරන්න ඔක්කෝ ප්‍රොම්ස් මම ඩොකියමෙන්ටයකින් ෂය කරගන්න වැඩි කතා ඔන්න යනේ. එහෙනම් අපි හදන විදිහ බලමු. මුලින්ම Google එක චච්චේ පිඩිය කියල සර්ජ් කරලා චච්චේ පිටිය ඇතුළට යන්න. ඊට පසම ෂයා කරගත ඩොකියමන්ට් එකේ තියෙන පලවෙනි ප්‍රොම්ට් එක මේක කළුපාටින් තියෙන කොටස කොපි කරගෙන චැට්ජී විඩියකට ගිහිල්ලා එක පේස්ට් කරලා සබ්මිට් කරන්න. මේ විදිර විස්කකින් ඉමේජස් ජෙනරේට් කරගන්න අවශ්‍ය කරන ප්‍රොම්් සෙට් එක චැට්ජීවිඩියෙන් අපිට ජෙනරේට් කරල දෙනවා. ඒරුවස අපි භාවිතා කරන ඉමේජ් ජෙනරේට් ඔටෝමේෂන් ටූල් එකට අවශ්‍ය විදිහට මේක අවුට්පුට් එක හදාගන්න ඕනේ. ඒක හින්ද මම පලවෙනියට දීලා තියෙන ප්‍රොම්් එකේ පහලේ රතු පාටින් කොටසත් තිබ්බනේ ඒක කොපි කරලා අරගෙන චැට්ජීපිටියගේ පේස්ට් කරලා සබ්මිට් කරලා අපිට අවශ්‍ය විදිහට අවුට්පුට් එක හදාගමු. මං මුලදිම කිව්වනේ එක කලික් එකකින් වාට ඉමේජස් කොටක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉමේ ජෙනරේට් ඔටෝමේෂන් ටූල් එකත් තියෙනවා කියලා. ඒ ටූල් එක තමයි ඔටෝවිස්ක්. එහෙනම් අපි ඒක ඉන්ස්ටෝල් කරගමු. දැන් අපේ බ්‍රවුස් එකට Google එක ඔටෝවිස්ක් කියලා සර්ච් කරලා ඔටෝවිස්ක් මල්ටි වර්ෂන් කියලා තියෙන ලින්ක් එකට යන්න. මේකට මම පාවිච්චි කරන්න Chrome වෙබ් බ්‍රවුස් එක. ඊට පස්සේ add to Chrome කියන බටන් එක ක්ලික් කරලා මේ එක්ස්ටෙන්ෂන් එක ඔයාගේ බ්‍රවුස් එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔටෝවිස්ක් එක්ස්ටෙන්ෂන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට තමයි UI එක පේන්න තියෙන්නේ. අපි මේකේ පාවිච්චි කරන්නේ ක්ලාසික් මොඩල් එක. අපි විස්ක් එක ඕපන් කරාට පස්සේ මේකෙන් වැඩ කරන විදිහ බලමු. මොකද විස්ක් එක ඕපන් කරන්න නැතුව මේ ටූල් එකෙන් ඔයාලට වැඩ කරගන්න බෑ. Google එකේ විස්ක් කියලා සර්ච් කරන්න විස්ක් එක ඇතුළට යන්න. ඔයා මේකට ලොගින් වෙලා නැත්නම් ඔයාගේ Gmail එකකින් මේකට ලොග් වෙන්න. ඊට පස්සේ enter tool කියන එක ක්ලික් කරලා විස්ක් එකේ user interface එකට යන්න. මේක මියසික් වීඩියෝ එකක් නිසා ලෑන්ඩ්ස්කේප් කියන එක තෝරගන්න. ඊට පස්සේ සීඩ් එකක් ලොක් කරගන්න. මේ ටියුටෝරියල් එකේදී අපි හදන්න යන මියසික් වීඩියෝ එක ඇනිමේ ටයිප් එකේ එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් බෝයි කෙනෙක් අනිත් එක්කෙනා ගර්ල් කෙනෙක්. ඒ දෙන්නගේ රෙෆරන්ස් ඉමේජස් දෙක හදාගන්නයි දැන් යන්නේ. මං ඒකට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් ඔයාලා ඩොකියුමන්ට් එකේ දීලා තියෙනවා. ඉස්සෙල්ල මේ ඩොකියුමන්ට් එකට ගිහිල්ලා මුලින්ම බෝයිගේ ෆොටෝ එක අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් එක කොපි කරලා අරගෙන විස්ක් එකට පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ ජෙනරේට් වෙන ඉමේජස් දෙකෙන් ඔයාගේ හිතට අල්ලන ඉමේජ් එක මෙතන මේ කළු පාට ඊතලේ ක්ලික් කරලා එතන සබ්ජෙක්ට් කියලා තියෙන තැනට ඇදලා දාන්න. ඒ විදිහටම ඩොකියුමන්ට් එකේ තියෙන ගර්ල්ගේ ප්‍රොම්ප්ට් එකත් කොපි කරලා අරගෙන අමතක කරන්න එපා සබ්ජෙක්ට් එකේ තියෙන බෝයිගේ ඉමේජ් එක සිලෙක්ට් වෙලානේ තියෙන මේ කහ පාට හරියෙන් පේන එක. ඒක අයින් කරලා තමයි ඔයා ගර්ල්ගේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න ඕනේ. ටික් එක අයින් කරලා ඔයාගේ ප්‍රොම්ප්ට් එක විස්ක් එකට පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ ජෙනරේට් වෙන ඉමේජස් දෙකෙන් ඔයාගේ හිතට අල්ලන ඉමේජ් එක සබ්ජෙක්ට් එකට ඇදලා දාන්න. දැන් මේ අපි හදන මියසික් වීඩියෝ එකේ ස්ටයිල් එකක් තීම් එකක් තියෙනවානේ. ඇනිමේ ටයිප් එකේ විදිහටනේ අපි මේක හදන්නේ. ඉතින් මං ඒ ස්ටයිල් එකේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ප්‍රොම්ප්ට් එක වලට දීලා තියෙනවා. ඒක ඩොකියුමන්ට් එකේ තියෙනවා. අපි ඒක කොපි කරලා අරගෙන විස්ක් එකට පේස්ට් කරලා සබ්මිට් කරමු. අමතක කරන්න එපා බෝයිගේ ගර්ල්ගේ රෙෆරන්ස් ඉමේජස් දෙක සිලෙක්ට් කරලා තියාගන්න. ඒ කියන්නේ කහ පාට ටික් එක දාලා තියාගන්න. ජෙනරේට් ඉමේජස් වලින් හිතට අල්ලන ඉමේජ් එක ඔයා වම් පැත්තේ තියෙන ස්ටයිල් කියන තැනට ඇදලා දාන්න. දැන් තමයි ෆන් වැඩේ තියෙන්නේ. ඔයා ඔටෝවිස්ක් කියන එක්ස්ටෙන්ෂන් එකට ක්ලික් කරන්න. ඒකේ තියෙන ක්ලාසික් මොඩ් එක සිලෙක්ට් කරගන්න. යූසර් ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. අපි ChatGPT එකෙන් සීන්ස් වලට ඕන කරන ෆොටෝස් වල ප්‍රොම්ප්ට්ස් ටික ජෙනරේට් කරගත්තනේ. ඒක සම්පූර්ණයෙන්ම අපි දැන් කොපි කරගමු. දැන් මේ කොපි කරගත්ත ප්‍රොම්ප්ට්ස් ටික ඔටෝවිස්ක් එකට පේස්ට් කරගන්න. හොඳට අහගන්න ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. අපි මේ සම්පූර්ණයෙන්ම කොපි කරගත්තේ ඉමේජස් 10ක් විතර ජෙනරේට් කරගන්න තියෙන ප්‍රොම්ප්ට්ස්. ඒ කියන්නේ වෙන වෙනම තියෙන ප්‍රොම්ප්ට්ස්. ඔටෝවිස්ක් එකේදී මේක වෙනම ප්‍රොම්ප්ට් එකක් කියලා අඳුනගන්නේ මේ මැදින් තියෙන හිස් ලයින් වලින්. ඒකින්ද මේ හිස් ලයින් එක අනිවාර්යෙන්ම තියන්න ඕනේ.
දැන් ස්ටාර්ට් කියන බටන කලික් කරලා run on this project කියන එක ක්ලික් කරන්න. දැන් ඉතින් ගිහිල්ලා තේ එකක් එහෙම බීලා ඉන්න ඔටෝවිස්ක් එකෙන් ඔයාට ඕන කරන ඉමේජස් ටික එයා ජෙනරේට් කරලා ඔයාගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් කරලා තියනවා. ඔක්කොම ඉමේජස් ටික ජෙනරේට් වෙලා ඉවරුණාට පස්සේ මේ විදිහට all done කියලා මැසේජ් එකක් වැටෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන අපි ජෙනරේට් කරගත්ත ඉමේජ් වලින් වීඩියෝ ක්ලිප්ස් හදාගන්න එක. ඒකට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් එකත් මම ෂෙයා කරගත්ත ඩොකියුමන්ට් එකේ තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගමු. දැන් ChatGPT එකට ගිහිල්ලා ඒක පේස්ට් කරලා සබ්මිට් කරන්න. එතකොට ChatGPT එකෙන් ඔයාලට වීඩියෝස් හදාගන්න අවශ්‍ය කරන ප්‍රොම්ප්ට්ස් ලබා දෙනවා. මේ ප්‍රොම්ප්ට්ස් ලබා දෙන්නේ අපි කලින් ජෙනරේට් කරගත්ත සීන්ස් වලට අදාළව. දැන් Google එකේ Grok කියලා සර්ච් කරලා Grok එක ඇතුළට යන්න. Grok එකේ Imagine කියන එක ඇතුළට යන්න. දැන් pin button එක ක්ලික් කරලා upload the file කියන එක ක්ලික් කරලා ඔයාගේ first scene එකේ image එක upload කරගන්න. ඊට පස්සේ ChatGPT එකෙන් generate කරලා දීපු first scene එකට අදාළව තියෙන video prompt එක copy කරගෙන Grok එකට ඇවිල්ලා paste කරලා සබ්මිට් කරලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න. මේ විදිහට ලස්සනට වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි මෙතන මේ තියෙන ඩොට් තුන ක්ලික් කරලා අප්ස්කේල් වීඩියෝ කියන එක ක්ලික් කරලා වීඩියෝ එක HD quality එකට හරව ගන්න එක. දැන් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහටම පුළුවන් ඔයාලට අනිත් වීඩියෝස් ටිකක් ජෙනරේට් කරගන්න. මේකෙදි මතක තියාගන්න ඕනේ හැම තිස්සෙම අපි බලාපොරොත්තු වෙන වීඩියෝ එකම ජෙනරේට් වෙන්නේ නැහැ. එහෙම වෙලාට පොඩි වෙනස්කම් කරලා අපේ වීඩියෝ එක අපහු අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන AI වලින් අපේ සින්දුව හදාගන්න එක. මේ සින්දුව තෝරගද්දි ගොඩක් හොඳයි. කොපිරයිට් වලට අහු වෙන්නේ නැති සින්දුවක් තෝරගන්නවා නම් මොකද අපි මේ සින්දුවේ තියෙන මියුසික් වෝකල්ස් මොන විදිහට වෙනස් කරත් වැඩක් නැහැ. සමහර සින්දු වල ලිරික්ස් වලින් කොපිරයිට්ද නැද්ද කියලා මේ අඳුන ගන්න පුළුවන්. ඒ හින්දා කොපිරයිට් එච්චර වදින් නැති සින්දුවක් තෝරගන්න ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් නම් කවර් සින්දුවක් එහෙම හොයාගන්න පුළුවන් නම් එතකොට මේ ඔයාලට හදන එක ලේසියි. අනිත් ප්‍රධානම දේ තමයි මේ සින්දුවේ තියෙන මියුසික් එකයි වෝකල් එකයි අපි දෙකට කඩා ගන්න ඕනේ. ඒකට අපි ටූල් එකක් පාවිච්චි කරනවා. එහෙනම් අපි ටූල් එක දැන් බලමු. ඊට පස්සේ Google එකේ vocal remover කියලා සර්ච් කරලා ඒක ඇතුළට යන්න. මේ ටූල් එකෙන් ඔයාලට දවසට audio clips කීපයක් ඔයාලට generate කරගන්න පුළුවන් වෙන්නේ. ඒක හින්දා මේක පාවිච්චි කරන්න ඕන නම් ඊට වඩා ඔයාලට VPN එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. Browse my files කියන එක ක්ලික් කරලා ඔයාගේ සින්දුව තෝරගන්න. ඊට පස්සේ මේ ටූල් එකෙන් ඔයාගේ සින්දුවේ vocals music වෙන වෙනම generate කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට save button එක ක්ලික් කරලා vocals සහ music වෙන වෙනම download කරගන්න පුළුවන්. ඊට පස්සේ AI වලින් අපේ සින්දුවේ vocals පාවිච්චි කරලා අපි සින්දුවේ voice එක change කරගන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන tool එක තමයි Musicfy AI කියන එක. Google එකේ search කරන්න Musicfy කියලා. ඊට පස්සේ ඒක ඇතුළට යන්න get started කියන බටන් එක ක්ලික් කරන්න. මේකෙන් දවසට සින්දු 3ක් ඔයාලට free හදාගන්න පුළුවන්. ඉතින් ඒ හොඳටම ඇතිනේ. ඊට පස්සේ sign in කියන එක ක්ලික් කරලා continue with Google කියලා ක්ලික් කරලා ඔයාගේ Gmail එක select කරලා මේකට register වෙන්න. මේ විදිහට තමයි user interface එක පේන්න තියෙන්නේ. ඊට පස්සේ select voice කියන එක ක්ලික් කරන්න. මේකේ පල්ලෙහාට ගියාම මොකද voice set එකක් තියෙනවා. මම මේකේ ටීනාගේ voice එක තෝරගන්නවා අපේ සින්දුවට. ඊට පස්සේ upload audio කියන එක ක්ලික් කරලා අපේ සින්දුවේ vocals upload කරගමු. ඊට පස්සේ generate කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ සින්දුවට generate කරගන්න පුළුවන්. ඒ හැදෙන සින්දුවෙන් ඔයාලට සැටිස් නැත්නම් ඔයාලට පුළුවන් generate කියන එක ක්ලික් කරලා නැවත ඒ සින්දුව generate කරගන්න. සුදු සිනිතු මල් පිති වගේ පිලිහි යන්නට ඇති. ඔයා බලාපොරොත්තු වෙන විදිහට සින්දුව හැදුනට පස්සේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ CapCut වගේ එඩිටර් එකක් පාවිච්චි කරලා ඔයා AI වලින් ජෙනරේට් කරගත්ත වෝකල් සින්දුවත් ඊට කලින් ජෙනරේට් කරගත්ත මියුසික් ෆයිල් එකත් දාලා ඔයාගේ AI සින්දුවට හදාගන්න පුළුවන්. සුදු සිනිතු මල් පිති වගේ. ඊට පස්සේ අපි වගේ මේ AI සින්දුව ලස්සන කරගමු voice effects set කරලා. voice filter එකක් තියෙනවා Wispy කියලා. අන්න ඒකට ක්ලික් කරලා ඒක මේකට add කරගන්න. සුදු සිනිතු මල් පිති වගේ පිලිහි යන්නට ඇති. ඊට පස්සේ AI වලින් ජෙනරේට් කරගත්ත audio එකේ කොපියක් ගහලා ඒකට church කියන ෆිල්ටර් එකත් add කරලා ඒකේ ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් අඩු කරගන්න. සුදු සිනිතු මල් පිති වගේ පිලිහි යන්නට ඇති. මොදු සුවඳ දැනෙන හිමේ.
දැන් ඉති අමාරුම වැඩටික හරි වාට ඊට පස්ස කරන්න තියෙන්නේ ඔයා ග්‍රොප් එකෙන් ජෙනරේට් කරගත්ත වීඩියෝස් ටික මෙතෙන්ට දාලා ඒකට ගැලපෙන විදියට ෆිල්ටර්ස් ෆෙක් සැට් කරලා දැන් ඕල් රෙඩිවාගේ තියෙනවන ඒ සිින්දුව ඒක පාවිච්චි කරලා ලස්සන මියසික් වීඩියෝ එක කදාගන්න එක අපි යන ෆයිනල් රිසල්ට එක බලමු සුදු සිනිතු මල් පෙති වගේ පිලිහි යන්නට ඇති ඔදු සුවඳ දැනිනාහිමේ විතැන තිති හමුවීම ප්‍රේමය නොවේ පෙන්වීම ප්‍රේමය වගයි අපි පත්තා ආවා වගේ පින්වීයයි ඔබ සිහිනවල මාහිදේ මගේ සිහිනවල ඔබ හිදේ මේ ප්‍රියවිලෝකය නොවේ සුවරිනී නිකපොල් කඳුලින් තෙමා තොල් පෙති නල ලතතාපා නිකුණුනද ඉස සිපමා දක වෙබිරතුන් යමේ මොකද හිතෙන්නේ වීඩියෝ හොඳයිද එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාගෙන